හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක් තමයි අයියේ කොහොමද කැබින් ක්‍රූ කෙනෙක් වෙන්නේ? කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද? මම මොකද්ද කරන කෝස් එක? ඒ ඔක්කොම අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. හේතුව මට මේ වීඩියෝ එක කරන්න ලොකු ටයිම් එකක් නැහැ. වීඩියෝ වලට ලස්සන එඩිටින් කියන ටයිම් එකක් නැහැ. මම මේ මට හම්බෙන පොඩි ටයිම් එකේ තමයි මම මේ ඔයාලට වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒකට විශේෂයෙන් සමාව වෙන්න මට. හරි. එහෙනම් අපි මුලින්ම කතා කරමු කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න අවශ්‍ය බේසික් රික්වයර්මන්ට්ස් මොනවද කියලා. මුලින්ම අපි ඔයාගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරමු. ඔයා O level කරපු කෙනෙක් නම් ඔයාගේ O level රිසල්ට් එකේ maths, science, english මෙන්න මේ කියන සබ්ජෙක්ට් වලට ක්‍රෙඩිට් පාසස් 3ක් තියෙනවා නම් අනිත් සබ්ජෙක්ට් උත් ඔයා අනිවාර්යයෙන්ම පාස් වෙලා තියෙනවා නම් ඔයාට මේ කැබින් ක්‍රූ ෆීල්ඩ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් දැන් මගෙන් අහන්න පුළුවන් දෙයක් තමයි අයියේ O level කරපු අයට විතරද පුළුවන් කැබින් ක්‍රූ ඇප්ලයි කරන්න කියලා. නෑ. ඔයා A level උත් කරලා තියෙනවා නම් ඔයාගේ A level රිසල්ට් එකත් C පාසස් 3ක් තියෙනවා නම් ඔයාට මේ ෆීල්ඩ් එකට උඩින්ම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔයාලට ඔයාලගේ වයස ගැන. මගේ වයස අවුරුදු කීයට වඩා වැඩි වෙන්න ඕනේද මම යාලයින් එකට ඇප්ලයි කරන්න කියන එක. ඉතින් මේක ගැන කතා කරොත් ඔයා වයස අවුරුදු 18ට වඩා වැඩි නම් ඔයාට පුළුවන් සමහර එයාලයින්ස් වල ඇප්ලයි කරන්න. හැබැයි ඔයා එමිරේට්ස්, කටා, සිංගප්පූර් වගේ ඇප්ලයි කරන්න හිතනවා නම් ඔයාගේ අනිවාර්යයෙන්ම වයස අවුරුදු 21කට වඩා සම්පූර්ණ වෙලා තියෙන්න ඕනි. ඒ වගේම මෙයාලා රික්වයර් කරන දෙයක් තමයි ඔයාගේ 1 year customer service experience එක ගැන. ඒත් එක්කම දැන් ඔයාම කිව්වනේ කලින් ඔයාට අවුරුදු 18ට වැඩි නම් ඔයාට පුළුවන් සමහර එයාලයින්ස් වලට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඒ එයාලයින්ස් ගැන මම ඔයාලට නිකන් කියන්න එක්සැම්පල් එකක් විදියට ශ්‍රී ලංකන් එක, එතකොට රියාද් එක, එයා ඇරබියා වගේ එයාලයින්ස් වලට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. හේතුව එයාලා ගොඩක් බලන්නේ ෆ්‍රෙෂර්ස්ලා. ඔයා ෆ්‍රෙෂර් කෙනෙක් නම් එයාලා උඩින්ම ගන්න විදියට තමයි මම දන්න විදියට බලන්නේ. ඉතින් ඔයාලා ඒවට ඇප්ලයි කරලා බලන්න, ඔයාලා තව හොයලා බලන්න වයස අවුරුදු 18 වැඩි ඔයාලට මොන මොන එයාලයින්ස් වලටද යන්න පුළුවන් කියලා. හරි. දැන් අපි කතා කරමු මෙතන තියෙන වැදගත්ම දේ ගැන. වැදගත්ම දේ තමයි ඔයාගේ ඉංග්‍රීසි. ඔයා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි පුළුවන් තරම් ඉම්ප්‍රූව් කරගන්න. මොකද එයාලයින් එක්ක බලන බේසික්ම දේ තමයි ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක ගැන. මොකද අපි කොච්චර සර්ටිෆිකේට් අරන් ගියත් වැඩක් නැහැ. අපි එතන පර්ෆෝම් කරන විදිහට තමයි අපිට ජොබ් එක හම්බ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මම කියන්නේ ඔයාලට මුලින්ම ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක පුළුවන් තරම් ඉම්ප්‍රූව් කරගන්න. මොකද ඔයා එතන පෙන්වන ස්කිල් අනුව තමයි ඔයාට ඉස්සරහට යනවද නැත්නම් ඔයා පස්සට යනවද කියන එක තීරණය වෙන්නේ. හරි. දැන් මම කතා කරන්නම් හයිට් එක ගැන. සාමාන්‍යයෙන් හයිට් එක ගැන ගත්තොත් මම මේස්ලාගේ මුලින්ම කතා කරන්නම්. මේස්ලාගේ හයිට් එක සෙන්ටිමීටර් 165ත් 170ත් අතර රේන්ජ් එකේ තියෙන්න ඕනි. එතකොට ෆීමේල් කෙනෙක්ගේ හයිට් එක සෙන්ටිමීටර් 158ත් සෙන්ටිමීටර් 160ත් අතර රේන්ජ් එක තියෙන්න ඕනි. හැබැයි මම මේ දැන් කිව්ව කතාව ඩිපෙන්ඩ් වෙනවා ඔයා යන එයාලයින් එක අනුව. ඉතින් මම මේ දැන් කිව්ව දේ ගැන ගොඩක්ම වරි වෙන්නේ ලේඩිස්ලා. හේතුව එයාලගේ උස නැති එක. ඉතින් මෙහෙමයි. මෙතනදී ඔයාලට පොඩි chance එකක් තියෙනවා. ආම් රීච් ටෙස්ට් එකෙන්. ආම් රීච් එක කියන්නේ මෙතනදී ඔයාට ඕවර්හෙඩ් බින් එක අල්ලන්න පුළුවන් උස කොච්චරද කියලා එයාලා ටෙස්ට් කරනවා. මෙතනදී ඔයාට පුළුවන් නම් සෙන්ටිමීටර 210ත් 212ත් අතර වගේ රේන්ජ් එකක් ඔයාට රීච් කරන්න එයාලා ඔයාගේ උස ගැන වැඩි වොරි වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි කතා කරමු ඔයාගේ මෙඩිකල් ෆිට්නස් ගැන. මෙතනදී මෙඩිකල් ෆිට්නස් එකේදී ඔයාගේ ෆුල් බොඩි චෙකප් එකක් වෙනවා. ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ඇස් බලනවා, එතකොට ඔයාගේ හෙල්ත් එක බලනවා, ඔයාට මොන හරි ඉෂුස් තියනවාද, ඔයාගේ මොන හරි රෑෂ් තියනවාද, ඒ ඔක්කොම මේ ෆුල් බොඩි චෙකප් එකේදී අහුවෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි ඔයාට සමහර එයාලයින්ස් වල පුළුවන් ඔයාට ඒ කියන්නේ ඇඟේ පේන්නේ නැති තැන් වල ටැටූස් තියාගෙන ඉන්න. හැබැයි ගොඩක් එයාලයින්ස් වල විසිබල් ටැටූ බෑ. ඉතින් අනිවාර්යෙන්ම ඔයා ඉන්ටර්විව් එකට යන්න කලින් ඔයාගෙන් අහනවනේ ඔයාගේ විසිබල් ටැටූ තියනවද නැද්ද කියලා. එතකොට මෙන්න මේ කියන මෙඩිකල් ටෙස්ට් එකේදී ඔක අහුවෙච්ච ගම ඔයාව එයාලයින් එකෙන් රිමූව් කරලා දානවා. ඉතින් ඒත් එක්කම ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි කන්නාඩි දාන අයට කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න බැරිද කියන එක.
නෑ කන්නාඩි දානයට කැබින් කරූ කෙනෙක් වෙන්න පුළුවන් මෙතනිදි ඔයාලට පුළුවන් කන්නාඩි දෙක වෙනුවට අයිලෙන්ස් යූස් කරන්න ඒත් එක්ක මට කියන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් ඔයා කැබින් කරූ ඉන්ටර්විව් එකකට යද්දී ඔයාගේ ගෲමින් ගැන ගෲමින් කියන්නේ මේක ගොඩක්ම බලපාන්නේ ලේඩීස්ලට මොකද එයාලා ඒ ගෲමින් චෙකප් එක හරියටම බලනවා සාමාන්‍ය ඔයාගේ ෆවුන්ඩේෂන් එකේ ඉඳලා ඔයා කොහොමද මේකප් එක ඇප්ලයි කරලා තියෙන්නේ ඔයා කොහොමද අයි ෂැඩෝස් හදලා තියෙන්නේ ඒ සියලුම දේවල් එයාලා පොයින්ට් වයිස් එයාලා ඔයා ගැන හොඳට බලාගෙන ඉන්නේ. ඉතින් මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම අනික් අයට වැඩිය පුළුවන් තරම් නීට් ඇන්ඩ් නයිස් යන්න try කරන්න. ඒත් එක මේලට කියන්න ඕන දෙයක් තමයි දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයා ඇප්ලයි කරලා තියෙන එයාලයින් එකේ ඔයාගේ බියර්ඩ් එක ෂේව් කරලා නම් ඉන්න තියෙන්නේ. ඔයා අන්න ඒ විදිහට ප්‍රසන්ට් කරන්න. ඔයා ඒ විදිහට යන්න. ඔයා පුළුවන් තරම් ඔයාගේ පර්සනැලිටි එක එතනදී ඉම්ප්‍රූව් කරලා පෙන්නන්න. ඒක තමයි මේ ගෲමින් චෙකප් එකේදී ඔයාලා බලන ලොකුම දේ. මොකද මෙතනදී එයාලා ඔයාට කී ඉන්නේ නැහැ. මෙතනදී ඔයාලගේ පොයින්ට්ස් කොහොමද ඇඩ් වෙන්නේ කියලා විතරයි එයාලා බලන්නේ. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ විශේෂ දෙයක් තමයි ඔයා කවදාරි කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාට ඩිචින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඩිචින් කියන්නේ ස්විමින්. අනිවාර්යයෙන්ම ඔයාට පේනන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද කියලා මම ඔයාලට ඊටත් වැඩි ඉන්ටර්විව් ප්‍රොසෙස් එකකටත් වැඩි මං හිතන්නේ මං ගියා. ඉතින් ඒත් එක්කම ඔයාලා මගෙන් අහපු දෙයක් තමයි මම මොකද්ද කරන කෝස් එක කියලා. ඉතින් ඒක ගැන කතා කරොත් මම කරන්නේ ශ්‍රී ලංකන්ස් ඒවිෂන් කොලෙජ් එකේ කැබින් ක්‍රූ කෝස් එක. ඉතින් මම මේ කැබින් ක්‍රූ කෝස් එක කරන්න හේතුව තමයි මට මේ ෆීල්ඩ් එක ඇතුලේ ගොඩක් ඇඩ්වාන්ටේජ් ගන්න ඕනි. ඉතින් මගේ අදර් ක්වොලිෆිකේෂන්ස් විදිහට තමයි මම මේ කැබින් ක්‍රූ කෝස් එක ෆලෝ අප් කරන්නේ. ඉතින් ගොඩක් අය හිතන්නේ මේ කැබින් ක්‍රූ කෙනෙක් කිව්වහම මේක තමයි අහසොට තේයාලන රස්සාව කියලා. අනේ කරුණාකරලා ඔයාලා ඒ වගේ මතයක ඉන්නවා නම් ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදි. ඒක අයින් කරගන්න. මොකද ඒ තේයාලන රස්සාවට වැඩිය එයාලට ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. මොකද තේයාලන රස්සාව නෙමෙයි එයාලගේ මේන් ඩියුටි එක. එයාලට සෑහෙන ලොකු ඩියුටි එකක් මේකේ තියෙනවා. ඉතින් මම බොරුවක් නම් කියන්නේ මෙන්න අපිට පාඩම් ගන්න තියෙන පොත්. හරිද? ඉතින් මේ පොඩ්ඩයි මම ඔයාලට පෙන්නුවේ. ඉතින් කැබින් ක්‍රූ කෙනෙක්ට තේයාලන වැඩිය ලොකු ප්‍රොසෙස් එකක් මේ ෆ්ලයිට් එක ඇතුලේ කරන්න තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා ඒ වගේ මතයක ඉන්නවා නම් කරුණාකරලා මේ මතය අයින් කරගන්න. මොකද කැබින් ක්‍රූ කෙනෙක් කියන්නේ ඊට වැඩි යමක් කරන කෙනෙක්. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකේ ලොකු අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඉතින් සමාව වෙන්න මට මේ දවස්වල ලොකුවට වීඩියෝ ගේන්න තරම් ටයිම් එකක් නැහැ. හේතුව මම මේ දවස්වල මගේ ස්ටඩීස් එක ගොඩක් බිසි වෙලා ඉන්නේ. ඉතින් මට පුළුවන් වෙලා අනිවාර්යෙන්ම මම ටක් ගාලා වීඩියෝ එකක් ගේනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනි අනිවාර්යෙන්ම අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් thank you ඔයාලා මට මේ දෙන ආදරේට. එහෙනම් ඉතින් අපි ආයෙ හම්බෙමු.